ගෞරවනීය ආර්යතුන් වහන්සේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදේහි නාම රූප සහ විඥාන අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව හේවත් නාම රූප හේතු කොටගෙන විඥාන සකස් වීමත් විඥාන හේතු කොටගෙන නාම රූප සකස් වීමත් හරිහැටි තේරුම් ගැනීමට නොහැකිව විසුද්ධ මාර්ගයේ ලියූ බුද්ධඝෝෂ හිමියන් පටිච්ච සමුප්පාද දහම පටලවමින් අතීත වර්තමාන සහ අනාගත යනුවෙන් කාල තුනකට බෙදා කරන ලද අවුල් සහගත විස්තරය අදටත් ලියාගත නොහැකිව අපගේ නිවන් මඟ වැසී ගිය ආකාරයේ කරුණාවෙන් පහදා දෙන්න. ඔව් ඒක ඇත්ත. මේ විඥාන පත්‍ය නාම රූප පත්‍ය විඥාන කියන එක මේක මෙතන තමයි මේ සම්දිස්ථානය. මේක විතරක්ම විග්‍රහ කරන්න බුදුහාමුදුරුවෝ විශේෂයෙන්ම මේ නල කලාප සූත්‍රය කියන සූත්‍රයක් විග්‍රහ කරලා අග ඉඳන් මුලටත් ඔය මේ නාම රූප කියන තැනට ඇහිලා මුල ඉඳන් අගටත් විඥාන කියන තැනට ඇහිලා මේක නවත්තලා මේ නල කලාප සූත්‍රයේ මේක උදාහරණයකුත් ගත්තා බට මිටි දෙකක්. මේ බට මිටි දෙක විඥාන නාම රූප හැටියට තමයි මේ දෙක එකට හිටෙව්වාම ඒ දෙකේ විඥාන පත්‍ය නාම රූප පත්‍ය විඥාන ඒ දෙක එකට හිටිනවා. ඉතින් මේක මේ ධර්මතාවයේ විග්‍රහ කළා නල කලාප සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මේ දෙකම පෙන්නලා දීලා මෙන්න මේ දෙක තමයි යමක් තේරුම් ගන්න ඕන කියලා පැහැදිලිවම විග්‍රහ කළා නල කලාප සූත්‍රයේ දේශනා කළා. මේක ඊටාම පැහැදිලිව අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන මේ නිබ්බිදාය විරාගාය නිරෝධාය මෙන්න මේ බුද්ධානුස්සතියේ තියෙන කරුණු කාරණා මේක නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය මේ තුන මතු කළා දීලා මේ නල කලාප සූත්‍රයේ මේ විග්‍රහ කළේ මේ විඥාන පත්‍ය නාම රූප පත්‍ය විඥාන. ඔන්න ඔය දෙකෙන් මිදී නිදහස් වෙන ආකාරය විශේෂයෙන්ම නල කලාප සූත්‍රයක් බුදුහාමුදුරුවෝ දීලා උදාහරණයකිනුත් බටමිටි දෙකක කතාව දීලා උදාහරණය මේක පැහැදිලි කළා. ඉතින් ඒ නිසා මේ බුද්ධ දේශනාවේ මේ බුද්ධානුස්සතිය වඩය යුතු අවස්ථාවක් තැනක් තමයි මේ නල කලාප සූත්‍රයේ. ඔන්න ඔතෙන්ද තමයි ඇවිල්ලා හිර වෙන්නේ. බුද්ධඝෝසත් ඔය විග්‍රහය වැරදියට කළා. ඕක මග ඇදියා ඕක තේරුම් ගත්තේ නැහැ. බුද්ධඝෝසව ගඩුකොට ගුරුකොට පොත් ලියූ රේණුකාණේ හාමුදුරුවෝ මේ පටිච්ච සමුප්පාද විවරණය කියලා ලොකු පොතක් විශාල පොතක් 1948 වගේ ලියලා මේ මුළු බුද්ධ ශාසනයම විනාශ කළා. මේ කියන මේ තුන් කොටසකට විසුද්ධි මාර්ගයේ බුද්ධඝෝස මේකේ මේ වර්තමාන මොහොතේ සිදුවෙන සිදුවීම් රටාවක් කොටසක් පෙර ආත්මයට දැම්මා කොටසක් මේ ආත්මයට දැම්මා කොටසක් මතු උපදින තැනකට දාලා මේක විකෘති කළා ධර්මයේ නැති කළා මේ විඥාන පත්‍ය නාම රූප පත්‍ය විඥාන තේරුම් ගන්න බැරුව මේක අර මේ නූල් බෝලයක් පටලවා ගත්තා වගේ මූදක අතරමං වුණා වගේ මේ ධර්මය ලෝකයට දේශනා කරන්න උත්සාහ කරපු බුද්ධඝෝස විසුද්ධි මාර්ගයේ ලියලත් රේණුකාණේ හාමුදුරුවෝ පටිච්ච සමුප්පාද විවරණයක් ලියලත් මේ කියන බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ ධර්මතාවය විකෘති කළා විනාශ කළා වෙනස් කළා නිවන් මඟ වැහුවා යටපත් කළා. ඒවා ප්‍රතිවිපාකත් ඒගොල්ලන්ට ලැබුණා. ඉතින් ඒක නිසා මේ වගේ මේ නල කලාප සූත්‍රයේ තියෙන මේ විඥාන පත්‍ය නාම රූප පත්‍ය විඥාන තේරුම් නොගත්ත කෙනෙකුට මේ වගේ දේවල් සිද්ධ වෙනවා. මේ ධර්මය අර නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය තත්වයෙන් ඒකෙන් මිදී නිදහස් වෙන්න බෑ. බුද්ධානුස්සතිය වඩන්න බෑ. ඉතින් ඒක නිසා මේ නල කලාප සූත්‍රයේ විශේෂයෙන්ම බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඔය පටිච්ච සමුප්පාද ධර්මයේ තියෙන ඔය ගැඹුරු තැන ඔය සංදිය සම්පූර්ණයෙන්ම උදාහරණ උපමා සහිතව බටමිටි දෙකක් අරගෙන ඒ දෙක එකට හිටින්නේ මේ දෙකේම ශක්තිය. වෙන කිසිම ශක්තියක් නැහැ. ඒක තමයි පෙන්වන්නේ. ඒ වගේම මේකම තමයි නාම රූප ශක්තියක් තියෙනවා විඥාන ශක්තියක් උපදවනවා. ඒ දෙකම තමයි මේ පැවැත්මට කියන එක උදාහරණ හැටියට තේරුම් ගන්න.